guys, welcome back to my YouTube channel. දැනටමත් ඔයාලා දන්නවා අද vlog එක මොකක්ද කියලා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අපේ anniversary එක දවස. අපි කලින් plan කරලා තිබුණ නෑ මෙතනට එන්න. මොකද උදේ අපිට චූටි බබෙක්ගේ birthday party එකට යන්න වුණා. ඉතින් අපි හිතුවා හවස චුට්ටක් එළියට යන්න ඕනි කියලා. මොන වැඩේ තිබ්බත් අපේ දවස මගහැර ගන්න බෑනේ. ඉතින් අපි දෙන්න හිතුවා මේ විදිහට සෙලිබ්‍රේට් කරන්න ඕනි කියලා. මේ ෆ්ලවර් බොකේ එක නම් ඇත්තටම මම කලින් දැක්කා. ඒත් මට මේකේ වීඩියෝ ක්ලිප් එකක් මේ විදිහට අරගෙන ඕනි කියලා හස්බන්ඩ්ට මම කිව්වා. ඉතින් ඒක තමයි එයා එහෙම ෆ්ලවර් බොකේ එක මගේ අතට දීලා වීඩියෝ කරේ. නිසට මගේ ඇලවී ඉන්න දිව්රා මගේ බව මට පවසන්න සසරේ ගමනට අප බැලවෙන්න යන්නත් යන්නට දිනයක් දෙන්න මේ ඇස් දෙක පියවෙන්න තුරුම මගේ ඔබ ළඟ ඉන්නට මට ඉඩ දෙන්න ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම් ඔබ වෙනුවෙන් මා මියදෙන්නම් මම ගොඩාක් ආසයි මෙහෙම නිදහසේ ඇත් එක්ක කතා කරගෙන. ඉතින් අදට අපේ ආදර කතාවට අවුරුදු 7ක්. කාලෙ මෙච්චර වේගෙන් යනවාද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඒ ගෙවුන හැම දවසක්ම මගේ ජීවිතේ ලස්සනම දවස්. ඉතින් මම හැමදාම හිතන දෙයක් තමයි ඉස්සරහටත් මේ වගේ ලස්සන දවස් එයි. මේ වගේ අපි ගොඩාක් ආදරෙන් ඉඳී. ඉතින් මේ වෙද්දි නම් අපි ඕඩර් කරපු කෑම ටික ඇවිල්ලා තිබුණේ. මම මාරම ආසයි මෙයාලගේ රෙඩ් වෙල්වෙට් කේක් එකට. ඒක ගොඩාක් රසයි. ඉතින් මම මෙතනට එන හැම පාරම වගේ ඒක ගන්නවා. ඒකේ තියෙන්නේ වෙනම රසක්. මට නම් ඒක කොච්චර කෑවත් ඇති වෙන්නේ නැහැ. හස්බන්ඩ් අද තමයි පළවෙනි පාරට try කරේ. එයාටත් ඒක ගොඩාක් රසයි කියලා කිව්වා. අපේ චූටි ගර්ල් බලන්නකො මම දැක්කෙත් වීඩියෝ එක එඩිට් කරද්දි මේක. Where had Mama in the hitter is a
තනි පැලේදී තනිව පුරකෑ රෑගණන් බලලා අවේලාවක පෑයුතරුවී බෑබැලුම් හින්දා තනි ඇතාසේ හිතින් හිතපු මම මේ දවස්වල චූටියට ඩයට් කරනවා. ඉතින් ඔය හස්බන්ඩ් hina වෙවි කියන්නේ ඒක මට. ඇත්තටම මට ඩයට් ප්ලෑන් එකක් එක දිගට හරියට කන්ටිනියු කරගෙන යන්න හරි අමාරුයි. ඉතින් අපි දැන් යන්න හදන්නේ ඔන්න ඔහොම තමයි අපේ ඇනිවර්සරි එක අපි දෙන්න කැමති විදිහට සෙලිබ්‍රේට් කරේ. ඉතින් එහෙනම් අද vlog එක මම මෙතනින් end කරනවා. තවත් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන ඔයාලා හම්බෙන්න ඉක්මනින් එන්නම්. Thank you for watching. Bye bye.